ඔන්න අද අපි කතා කරන්න යන්නේ මේ විදියට තියෙන ඔයාගේ ෆොටෝ එක කොහොමද මේ විදියට ගිබ්ලි ස්ටයිල් එකට AI හරහා නොමිලේම හදාගන්න කියලා. එහෙනම් ඉතින් අද වැඩි කතා කරන්න දෙයක් නැහැ. ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාලා සෙට් වෙන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඔයාලට ඉස්සරහට අපි channel එක හරහා බලා ගන්න පුළුවන්. එහෙනම් තමයි කියන්නේ පල්ලෙහා තියෙන subscribe button එක බලලා ටෙක්නොලොජි සූර්යාව දැම්ම subscribe කරගන්න කියලා. එතකොට අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට මිස් කරගන්න නැතුව බලා ගන්න පුළුවන්. හරියට මේ වගේ. එහෙනම් යමු අපි අද වීඩියෝ එකට. සුදසක් කියල පිළිගන්න වාලා හැමෝම ඉස්සෙල්ලම Play Store එකට ගිහලා සර්ච් කරගන්න ChatGPT කියලා. ඉතින් ChatGPT කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඇප් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න. පළවෙනි පාරට ඕපන් කරද්දී ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට පේනදී පල්ලෙහා තියෙන continue කියලා බටන් එකක් මේකට ටච් කරගන්න ඕනේ. ඉතින් මේව ටච් කරගත්තට පස්සේ ඔයාලට පේනදී උඩ තියෙන sign up කියලා බටන් එකක් මේකට ටච් කරගන්න. ඉතින් මේක ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් continue with Google කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ ෆෝන් එකේ එන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඊමේල්ස් ටික. ඉතින් මෙතනින් පුළුවන් ඔයාලා කැමති ඊමේල් එක select කරලා දෙන්න. එහෙම select කරාට පස්සේ ඔන්න ඔයාලට පේන ඇති දැන් අපි ChatGPT එකේ account එකක් ඇතුළට log වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙන plus mark එකක් මේකට ටච් කරගන්න. මේක ටච් කරාට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන ඇවිල්ලා තියෙන තුනක්. ඒක ඔයාලට පේන ඇති උඩම තියෙන photos කියලා. මෙන්න මේක ටච් කරගන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ ඔයාට ට්‍රාන්ස්ෆෝම් කරගන්න අවශ්‍ය ෆොටෝ එක තෝරගන්න එක. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක තෝරගන්නවා. ඉතින් ඒකට ටච් කරලා ඔයාට පේන පල්ලෙහා තියෙන ඇඩ් කියලා එකක් මම මේක ටච් කරගන්නවා. ඉතින් ඔයාට මෙතන ෆොටෝස් කිහිපයක්ම ඇඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේව ඇඩ් කරගත්තට පස්සේ ඔයා පොඩි දෙයක් ටයිප් කරගන්න ඕනේ. ඉතින් ඔයාට ටයිප් කරගන්න තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි දෙයක්. ඔයාට පුළුවන් make this image to Ghibli style කියලා ටයිප් කරගන්න. ඉතින් මේව ටයිප් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මෙතන තියෙන arrow mark එකක් මේකට ටච් කරගන්න ඕනේ. මේක ටච් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන getting started කියලා මේක process වෙන පටන් ගන්නවා. ඉතින් මෙතනදී අපි චුට්ටක් වෙලා බලන් ඉන්න ඕන මේක process වෙලා එනකම්. එහෙනම් ඉතින් ඔයාලට දැන් පේන ඇති මේ විදිහට අපි image එක ලස්සනට Ghibli style එකට create වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයා කරන්න ඕන මේ image එකට touch කරගන්න එක. මෙහෙම touch කරගත්තට පස්සේ ඔයාලට මේ image එක load වෙනකන් චුට්ටක් ඉන්න වෙනවා. ඉතින් මෙහෙම load වුණාට පස්සේ ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන save කියන button එකට touch කරන්න. මෙහෙම touch කරාට පස්සේ මේ photo එක ඔයාගේ gallery එකටම download වෙලා තියෙන්නේ. එහෙනම් ඔන්න ඔයත් දැන් දන්නවා කොහොමද ඔයාගේ photo එකක් AI හරහා නොමිලේම Ghibli style එකට හදාගන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධව මොනවාරි ප්‍රශ්න තිබ්බනම් ඔයාලට පුළුවන් මෙතන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා කැමතිද මේ දවස්වල වෛරල් වෙලා තියෙන මෙන්න මේ පූසොන්ගේ AI වීඩියෝ හදන්න? එහෙනම් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකට ක්ලික් කරන්න. මේ වීඩියෝ එකේදී මම සම්පූර්ණයෙන් පැහැදිලි කරලා තියෙනවා මේ දේ කොහොමද නොමිලේම හදාගන්නේ කියලා. ඒ හින්දා දැම්ම ක්ලික් කරලා බලන්න.